සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න 2025 වර්ෂයේදී අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන දිනය පිළිබඳව රජය නිකුත් කරලා තිනවා නිවේදන කිහිපයක්. ඉතින් ඒක පිළිබඳව තොරතුරු තමා අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න 2025 ඔන්න A level ලියපු කට්ටියට රිසල්ට් අද හෙටම එනවාද කියන එක ගැන අද කතා කරනවා. ඉතින් ඔන්න සාක්ෂි සහිතව අද පෙන්නනවා. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් මෙන්න මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට අපේ නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් එහෙනම් subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් අපි බලමු මෙන්න මේ රජයෙන් නිකුත් කරලා තියෙන නිවේදනය මොකද්ද? ඉතින් කොහොමද මෙන්න මේකේ ඇත්ත නැත්ත හරි විස්තරේ අද වීඩියෝ එකේදී කතා කරන වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් අපි දැන් යන් එහෙනම් අපේ මෙන්න මේ නිවේදනයේ කොහොමද තියෙන්නේ? මෙන්න මේ date හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මෙතන www.donators.lk කියන වෙබ්සයිට් එකෙන් මෙන්න මේ විදිහට එයාලා පළ කරලා තිබුණු මෙන්න මේ විදිහට chart එකක් A level result 2025 2026 release date and time කියලා මෙන්න මේ විදිහට හැම විස්තරයක්ම සඳහන් කරලා තිනවා. ඉතින් මම ඔයාලට මේක සිංහලෙන් explain කරන්න. ඉතින් මෙන්න මේක organize ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේක සූදානම් කරපු කට්ටිය Department of Examination ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මෙන්න මේක ඔයාලට මෙන්න මේකට සූදානම් කරලා තියෙනවා. ඉතින් එක්සෑම් එකේ නම ඊට පස්සේ GCE A level examination 2025 කියලා මෙන්න මේකට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඩියුරේෂන් කියන්නේ කාල පරිච්ඡේදය. ඒ කියන්නේ මෙන්න මේ විදිහට එක්සෑම් එක තිබුණු කාල පරාසය. ඉතින් නොවැම්බර් 10 ඉඳලා ජනවාරි 20 වෙනකල් කල් ගිහිලා තිබ්බ මෙන්න මේ විදිහට රටේ ඇති වෙච්ච ආපදා තත්ත්ව දෙක මෙන්න මේ විදිහට එක්සෑම් එක ඔයාලට කාල පරාසය බලාගන්න පුළුවන්. ඊට පස්සේ රිසල්ට් රිලීස් ඩේට් කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා 2026 අප්‍රේල් 14 වෙනිදාට කලින් ඔයාලගේ රිසල්ට් එක රිලීස් වෙනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ අලුත් අවුරුද්දට කලින් කොහොමත් ඔයාලගේ රිසල්ට් එක රිලීස් වෙනවා. ඉතින් කොහොමත් තව මේ සතියේ නම් මේ රිසල්ට් එක රිලීස් වෙන්නේ නැති වෙයි. මෙන්න මේ ඔයාලා දන්නවා ඇති මෙන්න මේ උත්තර පත්‍ර පරීක්ෂා කරද්දී අධීර 3ක් යටතේ පරීක්ෂා කරනවා. තාම දෙවන අධීරේ ඉවර වුණා විතරයි. ඉතින් ඒ කියන්නේ තව අධීරයක් මෙන්න මේ කට්ටිය මෙන්න මේ පත්‍ර උත්තර පත්‍ර ඔයාලගේ පේපර්ස් බලනවා මාක් කරනවා. ඉතින් ඊට පස්සේ කොහොමත් ඔයාලට මෙන්න මේ විදිහට අප්‍රේල් මාසේ පටන් ගත්තට පස්සේ මුල හරියේ මුල සතිය වගේ තමයි මෙන්න මේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම රිලීස් වෙන්නේ. ඉතින් රිලීස් වෙච්ච ගමන් මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම් වෙබ්සයිට් එකකින් ගිහිල්ලා ඔයාගේ රිසල්ට් කොහොමද බලන්නේ කියන එක ගැන subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.